ආයුබෝවන් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඇත්තටම අපේ හදවත් කම්පා කරවන හරිම ශෝචනීය සිදුවීමක් ගැන කැනඩාවේ ඔටාව නුවරින් වාර්තා වුණු ඒ සිද්ධිය. මුළු ලෝකයේම අවධානය යොමුණු විශේෂයෙන්ම ශ්‍රී ලංකාකික ප්‍රජාව කම්පණයට පත් කරපු ඒ ඛේද වචයකය. අපි මේ කතා බහට පදනම් කරගන්නේ හිරු නිවුස් YouTube නාලිකාවේ පළවුණු වාර්තාවක්. ඒකේ තියෙන තොරතුරු ඇසුරෙන් තමයි අපි මේ ගැඹුරු කතා බහ කරන්න යන්නේ. සිද්ධිය සාරාංශයක් විතර ගත්තොත් 2024 මාර්තු මාසයේ 6 වෙනිදා නේද? මාර්තු 6 එදා තමයි දර්ශනී දිලාන්තිකා ඒකනායක, ඒ කියන්නේ 35 හැවිරිදි මවක්. එයාගෙම දරුවෝ 4 දෙනෙක්, පොඩිම එක්කෙනාට මාස 2කමාරයිලු. අනේ හරියෝ පොඩි දරුවෙකුට ඉනුක අශ්විනී රන්‍යා. ඒ දරුවෝ 4 දෙනයි පවුලේ හිතවතෙක් ගාමිණී අමරකෝන් කියන මහත්මයයි. ඒ ඔක්කොම එකමට නැනදී. එයාලගෙම ගෙදර කුලියට හිටපු 19 හැවිරිදි ශ්‍රී ලාංකික ශිෂ්‍යෙක් පෙබ්‍රියෝ දිස්සෝයිසා අතින් ඝාතනයට ලක් වෙනවා. එතරම් හිතාගන්න බෑ පවුලේ තාත්තා විතරේ බේරලා තියෙන්නේ. ධනුෂ්ක වික්‍රමසිංහ මහත්මයා ඒත් බරපතල තුවාලි සහිතව. ඉතින් අද අපි බලමු මේ හිරු නිවුස් වාර්තාවේ තියෙන විදිහට මේකට හේතු උනේ මොනවද? අර තරුණියා කවුද? එයා මොනවද කිව්වේ? නීතිය ක්‍රියාත්මක උනේ කොහොමද කියලා? ඒක හරිම වැදගත්. මොකද මේ වගේ දෙයක් ඇයි වුනේ, මේ තරුණයාගේ පසුබිම මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන එක. හිරු වාර්තාවේ තොරතුරු අනුව අපි මේ පැත්ත ටිකක් විග්‍රහ කරමු. හරි. අපි මුලින්ම බලමු මේ පෙබ්‍රියෝද සොයිසා කියන තරුණයා ගැන වාර්තාවේ කියවෙන දේවල්. එයා කැනඩාවට ඇවිත් තියෙන්නේ ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් විදිහටලු. එහෙම තමයි කියන්නේ. එයා නැමතිලා ඉඳලා තියෙනත් මේ වික්‍රමසිංහ පවුල හිටකු ගෙදරමයි. පහළමාලේ නේද? කුලියට. කාර්යයට මහලේ පහළමාලේ තමයි ඉඳලා තියෙන්නේ. වාර්තාවේ කියන විදිහට මේක එකපාරටම වුණ දෙයක් වගේ පෙනුනට පොඩි සූදානමක් තිබිලා තියෙනවා කියලාත් කියවෙනවා. ඒ කියන්නේ වාර්තාවේ තියෙනවා යා 2024 ජනවාරි 31 වෙනිදා. ඒ කියන්නේ සිද්ධිය වෙන්න මාසයකටත් කලින් වගේ. අන්තර්ජාලය හරහා පිහියක් ඇණුම් කරලා තියෙනවා. ඒකත් සෙන්ටිමීටර් 38ක් තික දඩයම් පිහියක්ලු. අඩියකටත් වඩා දිගයි එතකොට. ඒ කියන්නේ යම් අදහසක් ඔළුවේ තිබිලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙම හිතන්න ඉඩ තියෙනවා. పూర్ව සැලසුමක්ද නැත්නම් වෙන මොකක් හරි ප්‍රචණ්ඩකාරී සිතුවිල්ලක්ද කියන්න බෑ. ඒතර පිහිය ගැන්න ගැනීමම ප්‍රශ්නයක්. ඒ විතරක් නෙවෙයි, යාගේ හැසිරීමත් වෙනස් වෙලා කියලාත් වාර්තාවේ තිබුණා නේද? අර විශ්වවිද්‍යාලයේ දේශනයම මගහැරලා. ඒකත් කියනවා දේශන පැවරුම් එහෙම හරියට කරලා නැහැ. ඒ වෙනුවට වීඩියෝ ගේම් ගහන්නයි පිටින් කැම ගෙන්න ගන්නයි සල්ලි වියදම් කරලා තියෙනවා කියලා. මෙතනදී වාර්තාව තව දෙයක් කියනවා. එයාට බයක් තිබිලලු. විභාග ෆේල් වුණොත් ලංකාවෙන් නෙවන සල්ලි නතර වෙයි කියලා. එතකොට ආර්ථික පීඩනය, ඉගෙනීම, කඩාකප්පල් වීම, ඒ වගේ දේවල් එකතු වෙලා යම් මානසික තත්ත්වයක් ඇති වෙන්නේ නැති නේද? වෙන්න පුරුවන්. වාර්තාවේ තොරතුරු අනුව එයාම අනුමාන කරන්න පුළුවන් ඒ පීඩනය එයා කොහොම දරා ගත්තද කියන එක තමයි ප්‍රශ්නේ. එතකොට අර මාර්තු 6 වෙනිදා ඒ දවසේ මොකද උනේ? තාත්තා ධනුෂ්ක මහත්මයා වැඩට ගිහින් නේද උදේ? එයා වැඩට ගියාට පස්සේ දවල්වරුවේ තමයි පටන් ගන්න තියෙන්නේ. වාර්තාව කියන්නේ පෙබ්‍රුවාරු අර ගෙදර හිටපු අනිත් කුලී නිවසියට ගාමිණී අමරකෝන් මහත්මයාට කතා කරලාලු පහලට එන්න කියලා. එයාගේ කාමරේට ෆිල්ම් එකක් බලමු කියලා. ඒ කියන්නේ හිතවත්කමින් වගේ කතා කරලා තියෙන්නේ. පේන විදිහට එහෙමයි. ඉතින් අමරකෝන් මහත්මයා පහලට ගියාම පෙබ්‍රුවාරුවර අර පිහිය නැගලා තිනවා. කීප පාරක්ම. අනේ. එතකොට අර මහත්මයා කෑ ගහන සද්දේ ඒක උඩ හිටපු පොඩි පුතාට ඇහිලා. අවුරුදු 7කින් උකට. එතකොට ඒ පුතා ගින් අම්මට කියලා. පුතා අම්මට දර්ශනී මහත්මයට කියලා තිනවා පහලින් සද්දයක් ඇහෙනවා කියලා. ඒ වෙලාවේ අම්මා, ඒ කියන්නේ දර්ශනී මහත්මයා මහත්තයට කෝල් කරලා නේද ධනුෂ්කට? එයා ධනුෂ්කට කතා කරලා විස්තරේ කියලා ධනුෂ් කායමත් පෙබ්‍රුවාරුට කතා කරලා අහලා තිනා මොකද සද්දේ කියලා. එතකොට පෙබ්‍රුවාරු එයා කියලා තියෙන්නේ නෑ ඒ අපි බල හිටපු ෆිල්ම් එකේ සද්දයක් කියලා. බලන්න කොහොමද ඒ වෙලාවේ බොරුවක් කියලා තත්ත්වේ වහගන්න හැදුවද කියලා. හරිම සූක්ෂමයි වගේ නේද? ඊට පස්සේ තමයි එයා උඩ තට්ටුවට ගිහින් තියෙන්නේ. අන්න එතනින් නම් තමයි හිතා ගන්නවත් බැරිම දේ වෙලා තියෙන්නේ. ඇත්තටම හිරු වාර්තාව කියන විදිහට එයා උඩට ගිහින් දර්ශනී මහත්මයටයි අර පොඩි දරු පැටවු 4 දෙනාටමයි. 4 දිනාටම. 4 දෙනාටම අවුරුදු 7 ඉඳන් අර මාස 2කමාරේ බිලින්දා දක්වා හැමෝටම අර පිහියෙම්ම තමයි පහර දීලා තියෙන්නේ. ඒක වචනෙන් වලින් කියන්න බෑ ඒ ක්‍රූරත්වය. මේ හැමදේම වෙලා තියෙන්නේ තාත්තා ගෙදර නැති වෙලාවේ යා රෑ ගෙදර එනකොට තමයි මේ ඔක්කොම දැනගන්නේ.
ඒකත් හරිම අවාසනාවන්ත විදිහට රෑ 10:50ට විතර පෙබ්‍රුවරි ආයිමත් ධනුෂ්කට කෝල් කරනවා. මොකටද? අහනවලු කීයටද එන්නේ කියලා. එනකන් ඉන්නවා වගේ කතාවක් කියලා. පස්සේ ආ උසාවියේදී කියලා තියෙනෝ නේද අර මම ටිකක් වෙලා බැලුවා වෙලාව නාස්ති කරන්න හැදුවා මාවම සංසුන් කරගන්න හැදුවා කියලා. ඒ කියන්නේ ධනුෂ්ක එනකනුත් බලාගෙන ඉන්නලා තියෙනවා පහර දෙන්න. එහෙම තමයි පේන්නේ. රෑ 11ට විතර ධනුෂ්ක ගෙදර එනකොට ගේම අඳුරිලු නේද? ඔව් ලයිට් ඔක්කොම ඕෆ් කරලාලු එයා හිතලා තියෙන හැමෝම නිදි ඇති කියලා ගෑරාජ් එක පැත්තෙන් ගේ ඇතුළට ගියාම. අන්න එතකොට තමයි පෙබ්‍රියෝ ඉස්සරහට පැනලා එයාටත් පිහියෙන් අනින්න හදලා තියෙන්නේ. දෙවියනේ. හැබැයි ධනුෂ්ක මහත්මයා කොහොම හරි පොර බදලා අර පිහිය උදුරගෙන එයා ශක්තිමත් මිනිස්සෙක් වෙන්න ඇති. පිහිය උදුරගෙන එළියට දුවලා උදව් ඉල්ලලා කෑ ගහගෙන අල්ලපු ගෙදරට ගිහින්. ඒත් එක්කම වාර්තාවේ තිබුණා නේද පෙබ්‍රියෝ වෙන පිහියක් අරන් පස්සෙන් පැන්නුවා කියලා? ඔව් කුස්සියෙන් වෙන පිහියක් අරගෙන එයා පස්සෙන් ගිහින් ධනුෂ්ක අසල්වැසියෙන්ට කෑ ගහලා තියෙනවා මගේ දරුවෝ ටික කවුද එකෙක් මාරලා දැම්මා කියලා. ඒ සද්දෙට තමයි අනිත් අය ඇවිත් පොලිසියට කතා කරලා තියෙන්නේ. ඔව් පොලිසිය එනකොට පෙබ්‍රියෝ ගෙදර පඩිපෙළ උඩ වාඩි වෙලා ඉඳලාලු හරිම සංසුන්ව වගේ. කිසිම කලබලයක් නැතුව. කිසිම දෙයක් නැතුවලු. ඉතින් පොලිසිය යව අත්අඩංගුවට අරන්. අත්අඩංගුවට ගත්තට පස්සේ එයා කියපු දේ තමයි පුදුමම දේ නේද? ඔව් ඒක තමයි තේරුම් ගන්න අමාරුම. එයා කියලා තියෙනවා මට රටින් පිටුවහල් වෙන්න තිබුණා. ඩිපෝට් වෙන්න. ඉතින් වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. ඒ නිසා හැමෝම මැරුවා කියලා. ඒක හේතුවක්ද මේ වගේ අපරාධයකට රටින් යන්න වෙයි කියන බයට මුළු පවුලක්ම මැරෙනවද? ඒක තමයි ප්‍රශ්නේ. හිරු වාර්තාව ඒක ඉස්මතු කරනවා. ඒ හේතුව මේ අපරාධයේ බරපතලකමට කොහෙත්ම ගැලපෙන්නේ නෑ වගේ නේද? ඒක මම්මුලා සහගත බවක්ද නැත්නම් වෙන මානසික තත්වයක්ද? ඒ වගේ මෙයා තව දෙයක් කියලා තියෙනවා නේද? Taman මැරුවේ Tamanට උදව් කරපු හොඳට සලකපු අය කියලා. ඔව් ඒකත් කියලා තියෙනවා. ඒ වගේම සිද්ධිය වෙනකොට Taman නිරෝගීව හිටියේ නෑ කියලාත් කියලා. හරි පරස්පරයි නේද? උදව් කරපු බවත් කියනවා මැරුවා කියලාත් කියනවා ඒ වෙලාවේ හොඳින් හිටියෙත් නැහැ කියනවා. හරියටම. ඒ ප්‍රකාශ වලින් පේන්නේ යම් ව්‍යාකූල තත්වයක්. හැබැයි ඒ නිරෝගී නොවීම කියන එක නීතිය ඉස්සරහේ කොහොමද සලකුණේ කියන එක ගැන වාර්තාවේ වැඩි විස්තරයක් තිබ්බේ නැහැ. ධනුෂ්ක මහත්මයාට සැත්කම් කිහිපයක්ම කරන්න උනා කියලා තිබුණා. ඔව් එයා බරපතල තුවාල ලැබුවා. දැන් සුවේ ලැබෙමින් නිඳව ඇති කියලා හිතමු. අපි දැන් නීතිමය පැත්තට යමු යමුද? මේ නඩුවේදී අර රජයේ නීතිඥවරුයි විත්තිය නීතිඥවරුයි එකතු වෙලා දඬුවමක් යෝජනා කළා කියන එක ටිකක් විශේෂයි නේද? ඔව් ඒක ඇත්තටම විශේෂයි. සාමාන්‍යයෙන් ඔය වගේ බරපතල නඩුවකදී පැමිණිල්ලයි විත්තියයි දඬුවම ගැන එකඟ වෙනව අඩුයි. හැබැයි මේකේ වෙච්ච අපරාධයේ ස්වභාවය කොච්චර දරුණුද කියනවනම් දෙගොල්ලොම එකඟ වෙලා අධිකරණයට ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කළා. ජොයින්ට් සබ්මිෂන් එකක්. ඒකන් පේනවා මේ අපරාධයේ බරපතලකම ගැන කිසිම තර්කයක් තිබිලා නැහැ. මොකද්ද යෝජනා කරපු දනුවම? ඒ අනුව ඝාතන 6ටම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්. හැබැයි අවුරුදු 25ක් යනකම් සමාවක් ඉල්ලන්නත් බෑ. ඒ කියන්නේ parole eligibility එක නැහැ. අවුරුදු 25ක් යනකම්. අඩුම ගානේ අවුරුදු 25ක් ඇතුලේ ඉන්නම ඕන. අනිවාර්යයෙන්ම ඊට අමතරව අර ධනුෂ්ක මහත්මයාව මරන්න තැත් කිරීමට තව අවුරුදු 25ක් නියම වෙලා තියෙනවා. එතකොට ඒ දඬුවම් දෙක එක දිගටද යන්නේ? අවුරුදු 50ක් වගේ. නෑ එහෙම නෙවෙයි. දඬුවම් දෙකම එකවර තමයි ක්‍රියාත්මක වෙන්නේ කන්කරන්ට්ලි. ඒ කියන්නේ ජීවිතාන්තය දක්වා දඬුවම එක්කම තමයි අර අනිත් අවුරුදු 25ත් ගෙවෙන්නේ. ප්‍රායෝගිකව අවුරුදු 25ක් ගියාට පස්සේ තමයි සමාව ඉල්ලන්න එක ගැන සලකා බලන්නවත් පුළුවන් වෙන්නේ. ඒක ලැබෙනවම කියලාවත් නෑ නේද? කොහෙත්ම නෑ. ඒක වෙනම ක්‍රියාවලියක්. පුදුම දේ තමයි විත්තිය නීතිඥවරුත් මේ දඬුවමට එකඟ වෙලා යාලත් කියලා තියෙනව නේද? මෙයා සමාජයෙන් වෙන් කරලා තියන්න ඕන කියලා. ඔව් ඒකත් හරිම වැදගත්. විත්තිය නීතිඥවරුත් කියලා තියෙනවා මේ වරදකරු සම්පූර්ණ දඬුවම් කාලයම සමාජයෙන් වෙන් කරලා තියන්න ඕන කියලා. ඒකෙන් පේනවා ඒ අයවත් මේ අපරාධය සාධාරණීකරණය කරන්න හදලා නෑ. විනිසුරුවරයා කියපු දේත් හරිම තදින් කියලා තියෙනව නේද? ඕ විනිසුරුවරයා කෙලින්ව පෙබ්‍රියෝට කියලා තියෙනවා ධනුෂ්ක වික්‍රමසිංහ ඔබේ මිතුරෙක්. එයා ඔයාව පවුලට බාරගත්තා. ඒත් ඔයා කිසිව සමාවක් දෙන්න බැරි තරම් දුෂ්ට විදිහට පිරිහුණු විදිහට ඒ විශ්වාසය කඩ කළා කියලා. ඒ වචනෙන්ම තේරෙනවා නඩුවේ බරපතලකම. ඒ විතරක් නෙවෙයි විනිසුරුවරයා තව දෙයක් කියලා තියෙනවා. මොකද්ද? යා කියලා තියෙනවා කැනඩාලේ නීතියෙන් පුළුවන්කමක් තිබුණා නම් මේ අපරාධවලට දඩුවම එකින් එක එකතු කරලා කියන්නේ අනුක්‍රමිකව consecutively දෙන්න එයා එහෙම දෙනවා කියලා. ඒ කියන්නේ ජීවිතාන්තයයි තව අවුරුදු 25යි විදියට වෙන වෙනම ගෙවන්න නියම කරනවා කියන එක. හරියටම. ඒකෙන් පේනවා විනිසුරුවරයා මේ අපරාධය කොයිතරම් බරපතල විදිහට දැක්කද කියලා.
ඇත්තටම හිත කීරි ගහනවා මේ විස්තර අහනකොට. හිරු වාර්තාවේ තොරතුරු අනුව බලද්දී තමන්ට උදව් කරපු, ගෙදර ඉඩ දීපු, පවුලක් වගේ සලකපු අයටම මේ වගේ දෙයක් කරන්ද කෙනෙක්ව පොළඹවන ඒ අභ්‍යන්තර හේතුව මොනවද? අපි නොදකින මානසික පීඩනයක්ද? බලාපොරොත්තු කඩවීමක්ද? මානසික සෞඛ්‍ය ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ වගේම අර විශ්වාසය චේන කාරණය කොච්චර ලොකු විශ්වාසයක් කඩවීමක්ද මේක. හෝ ධනුෂ්ක මාත්මියයි දර්ශනි මාත්මියයි එයා ගැන කොච්චර විශ්වාසයක් තියන්න ඇතිද? ඇත්තම ඒ විශ්වාසය තමයි අන්තිමේදී මේ විදිහට මේ තරම් කුරිරු විදිහට නැති වෙලා තියෙන්නේ. මේක ඇත්තටම විශේෂයෙන්ම විදේශගතව ඉගෙන ගන්න එන තරුණ අය මුහුණ දෙන පීඩනයන් එයාලගේ මානසික සෞඛ්‍යයට අපි තව සැරයක් හිතන්න ඕන කියන එක මතක් කරනවා. ඇත්තටම ඒ වගේම මේ සිද්ධිය අපිට හිතන්න තවත් දෙයක් ඉතුරු කරනව නේද? ඒ කියන්නේ ආරක්ෂිතයි කියලා හිතන තැනක තමන්ගේම ගෙදර තමන්ගේ එකට ඉන්න අය අතරින්ම මේ වගේ භයානක දෙයක් වෙන්න පුළුවන් නම් බාහිරින් පේන සාමාන්‍ය බව, සාමකාමී බව ඇතුලේ සමහර විට සැඟවිලා තියෙන්න පුළුවන් අර්බුද අවදානන් ගැන අපි කොයිතරම් අවධානයෙන්ද? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. විශේෂයෙන්ම පීඩනයක් යටතේ තමන්ගේ සුපුරුදු පරිසරයෙන් බැහැරව ඉන්න කෙනෙක් සම්බන්ධයෙන් උනත් ඒ පෙනෙන දෙයට යටින් තියෙන දේ තේරුම් ගන්න උත්සාහ කිරීම කොච්චර වැදගත්ද කියන එක මේ සිදුවීම කියා දෙනවා.